පුළුවන් කියලා පටන් ගන්නවා අදත් අපේ වීඩියෝ එක. ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ලංකාවේ ප්‍රයිස් එකෙන් අඩුවටම ගන්න පුළුවන් වෙන ඩිස්ප්ලේ රිමෝට් තියෙන ඩ්‍රෝන් එකේ ෆුල් රිවිව් එකක්. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් M3 Max වීඩියෝ එකේදී කිව්වා මේ ඩ්‍රෝන් එක ගැන ෆුල් රිවිව් එකක් ඔයාලට ඊළඟට ගේනවා කියලා. ඉතින් ඔන්න ඒ කිව්වා වගේම අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ සාමාන්‍ය ඩ්‍රෝන් එකකට වඩා ටිකක් ඇඩ්වාන්ස් ඩ්‍රෝන් එකක් වෙන මෙන්න මේ M5 Ultra කියන ඩිස්ප්ලේ රිමෝට් ඩ්‍රෝන් එක. ඉතින් ඒ වගේම මේකත් ඔයාලට අද වීඩියෝ එක බලලා ඉවරන ගමන්ම කෑෂ් ඔන් ඩෙලිවරි විදියට මගේම ස්ටෝර් එකකින් ලංකාවේ ඕනම තැනකට ගෙන්ව ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙද්දී අපේ ස්ටෝර් එකේ රුපියල් 6000 ගාන ඉඳන් ඉස්සරහට ලොකු ප්‍රයිස් රේන්ජ් එකක ඩ්‍රෝන් මොඩල්ස් කීපයක්ම තියෙනවා. ඉතින් ඒක නිසා අද වීඩියෝ එක බලලා ඉවරන ගමන්ම මට WhatsApp message එකක් දාලා ඔයාලට ඒ ඩ්‍රෝන්ස් උනත් ගෙදරටම ගෙන්ව ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ ඩ්‍රෝන් එකේ අපිට රිමෝට් එකේම චිප් එකක් ඉන්සර්ට් කරලා වීඩියෝස් රෙකෝඩ් කිරීමේ පහසුකම තියෙනවා. ඉතින් ඒකට ඕන කරන චිප් එකයි චිප් රීඩර් එකයි මේ ඩ්‍රෝන් එකට නොමිලේම ලැබෙනවා. ඉතින් ඒ වගේ මේ ප්‍රයිස් එකට හිතා ගන්නවත් බැරි තරම් ෆීචර්ස් මේ ඩ්‍රෝන් එකේ තියෙනවා. ඉතින් අපි ඒ දේවල් ඉස්සරහට කතා කරමු. ඉතින් ඊට කලින් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා channel එක subscribe කරලා මේකතු වෙන්න. එහෙමනම් අද අපි මේ වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ මගේ අතේ තියෙන M5 Ultra කියන ඩිස්ප්ලේ රිමෝට් ඩ්‍රෝන් එක මොන වගේද කියලා. මෙන්න මේ විදිහට තමයි අපිට M5 Ultra display remote drone එකේ box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කලින් drone වලටත් වඩා හොඳ look එකක් තියෙන හොඳ colourful box එකක් තමයි මේ drone එකට ලැබෙන්නේ. ඉතින් අපි දැන් මුලින්ම මේ box එක ගැන කතා කරමු. ඉතින් box එක දැක්ක ගමන්ම මට පෙනුන දෙයක් තමයි හොඳ colourful විදිහට මේ box එක design කරලා තියෙනවා වගේම box එකත් ගොඩක් ලොකුයි. ඉතින් box එකේ ඉස්සරහින්ම අපිට මේ drone එකේ model name එක වගේම drone එකේ remote එකේ ලස්සන photos දෙකක් දීලා තියෙනවා. ඒ වගේම යටින් Google Play Store එකෙන් වගේම Apple App Store එකෙන් මේකට ඕන කරන app එක download කරගන්නත් පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙත් අපිට ලස්සන ෆොටෝ එකක් වගේම මෙතන උඩින් age limit එක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ වගේ හැම තැනකම වගේ මේ drone එකේ තියෙන features අපිට බලා ගන්න පුළුවන්. ඉතින් වෙන නම් කතා කරන්න කියලා විශේෂ දෙයක් මේ box එකේ නැහැ. ඉතින් ඒක නිසා අපි දැන් මේ box එක open කරලා බලමු. හරි ඉතින් box එක open කරපු ගමන්ම අපිට මෙන්න මේ වගේ කලින් drone වල තිබුණටත් වඩා ලොකු pouch එකක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ pouch එකත් open කරගෙන බලමු. ඉතින් pouch එක open කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම අපිට drone එක ලැබිලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ remote control එක ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වගේ වෙනම තැනක අපේ මේ ඩ්‍රෝන් එකේ බැටරි එක ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒක මේ ඩ්‍රෝන් එකට දාගමු. ඉතින් ඊටත් පස්සේ පවුච් එකේ වෙනම පොකට් එකක ඇක්සසරිස් ගොඩක් තියෙන බෑග් එකක් ලැබිලා තියෙනවා. ඉතින් ඒකේ අපිට වෙනදා වගේම එක්ස්ට්‍රා ප්‍රොපෙලර්ස් 4ක්, ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් වගේම මේ ඩ්‍රෝන් එකේ ප්‍රොපෙලර්ස් වල ආරක්ෂාවට දාගන්න ඕන කරන විදිහේ ප්‍රොපෙලර් ගාඩ් 4කුත් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගාඩ්ස් නම් අපිට කැමති නම් විතරයි දාගන්න තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේ පොලිතීන් බෑග් එකේ ඩ්‍රෝන් එකේ බැටරි එකයි රිමෝට් කන්ට්‍රෝල් එකයි charge කරගන්න ඕන කරන USB කේබල් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න මේ ඩ්‍රෝන් එකේ අපිට රිමෝට් එකත් charging විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේ ඩ්‍රෝන් එකේ රිමෝට් එකේ ඩිස්ප්ලේ එක හරහා රෙකෝඩ් කරන වීඩියෝස් ෆොටෝස් සේව් වෙන්න ඕන කරන chip එක ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ chip එකේ තියෙන දේවල් TV එකකට එහෙම නැත්නම් ලැප් එකකට PC එකකට වගේ දාලා බලනවා නම් ඒකට ඕන කරන chip reader එකකුත් මේ drone එකට එනවා. ඒ වගේම තමයි අන්තිමට මේ වගේ knobs දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා අපේ මේ joysticks වලට මෙන්න මේ විදිහට set කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ advanced drone එකක් තමයි මේ M5 Ultra කියලා කියන්නේ. ඉතින් ඊටත් පස්සේ pouch එකේ ඒ pocket එකේම drone එක fly කරන විදිය කියලා දෙන user manual එකක් වගේම remote එකේ display එකෙන් නැතුව phone එකෙන් camera එකේ view එක බලන්න ඕන කරන app manual එකකුත් ලැබිලා තියෙනවා. ඉතින් ඒත් අද මේ සම්පූර්ණ වීඩියෝ එක බැලුවා කියන්නේ ඔයාලට මේ දේවල් ඕන වෙන්නේ නැහැ. මොකද මම මේ වීඩියෝ එකෙන් A to Z මේ drone එක ගැන හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් ඒක නිසා මම මේ ටික දැනට පැත්තකින් තියාගන්නවා. හරි ඉතින් අපි දැන් ඩ්‍රෝන් එක ගත්තොත් එහෙම මෙන්න මේ වගේ තමයි මේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඩ්‍රෝන් එකට වෝල්ට් 3.7ක මිලිඇම්පියර් හව 1800ක් තියෙන ලිතියම් අයන් බැටරි එකක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාට ඕනේ නම් මේ ඩ්‍රෝන් එකට අමතර බැටරි මගෙන්ම මිලදී ගන්නත් පුළුවන්.
හරි ඉතින් අපි දැන් මේ ඩ්‍රෝන් එකේ මෙන්න මෙතන උඩ තියෙන පවර් බටන් එක තද කරගෙන ඉඳලා ඩ්‍රෝන් එක පවර් ඔන් කරගමු. ඉතින් ඔයාට පේනවා ඇති පොඩි සවුන්ඩ් එකකුත් එක්කම කැමරා එකත් රොටේට් වෙලා මේ M5 Ultra කියන ඩිස්ප්ලේ රිමෝට් ඩ්‍රෝන් එකේ පවර් එක ඔන් වුණා. ඒ වගේම ඔයාට පේනවා ඇති මෙන්න මේ වගේ ඩ්‍රෝන් එකේ කලර්ෆුල් ලයිට්ස් ටිකත් ඔන් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් මේ රිමෝට් කන්ට්‍රෝල් එක මෙන්න මේ වගේ ඔන් කරගමු. ඉතින් ඔයාට පේනවා ඇති දැන් මේ දෙක කනෙක්ට් වෙලා තමයි තියෙන්නේ. මොකද දැන් ලයිට්ස් බ්ලින්ක් වෙන එකේමත් නැවතුණා. ඉතින් මේ ඩ්‍රෝන් එකේ වැදගත්ම දෙයක් තමයි මේ රිමෝට් එක charge කරන්න යන එක. මොකද එතකොට අපිට ලේසියෙන්ම ඩ්‍රෝන් එක ඔන් කරලා ෆ්ලයි කරන්න පුළුවන්. ඒ වගේම බැටරි මාරු කිරීමක් කරන්න ඕන වෙන්නෙත් නැහැ. හරි ඉතින් අපි දැන් මේ ඩ්‍රෝන් එකේ ලුක් එක ගැන කතා කරොත් එහෙම M3 Max එක වගේම හොඳ hard plastic එකකින් තමයි මේ ඩ්‍රෝන් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය උසක ඉඳන් ඩ්‍රෝන් එක බිමට වැටුණත් කිසිම හානියක් නොවන විදිහට තමයි මේ ඩ්‍රෝන් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම ඩ්‍රෝන් එකේ ඉස්සරහින් ලයිට්ස් දෙකක් වගේම මෝටර්ස් 4 යටිනුත් අපිට ලස්සන රේන්බෝ කලර් ලයිට්ස් බලා ගන්න පුළුවන්. ඉතින් තව මේ ඩ්‍රෝන් එකේ තියෙන බ්‍රෂස් මෝටර්ස් කියන ගොඩක්ම ක්වොලිටි මෝටර්ස් වර්ගය. ඒ කියන්නේ කොහේ හරි වැදුනත් මේ මෝටර්ස් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම අපිට මේ ඩ්‍රෝන් එකෙත් ඔප්ටිකල් අවොයිඩන්ස් සෙන්සර් සිස්ටම් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ කොටස ඇතුලේ අපිට හතර පැත්තටම වැඩ කරන සෙන්සර්ස් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙන් ඩ්‍රෝන් එක බාධකයක වදින්න ගියත් ඩ්‍රෝන් එක පිටිපස්සට එනවා. ඒ වගේම ඩ්‍රෝන් එකේ මේන් කැම් එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නම් අපිට රිමෝට් එකෙන්ම අංශක 90ක් වෙනකල් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඩ්‍රෝන් එකේ යටපැත්තේ පොඩි කැමරා එකක් තියෙනවා. ඒ වගේම ඒ කැමරා එකම සෙන්සර් එකක් විදිහටත් වැඩ කරනවා. ඒ වගේම තමයි ඉතින් අපිට මේ ඩ්‍රෝන් එකට අවශ්‍ය නම් ප්‍රොපෙලර් ගාඩ්ස් ටික මේ විදිහට සෙට් කරගන්න පුළුවන්. ඉතින් මේ M5 Ultra display remote drone එක ගැන ඉතුරු දේවල් ටික කතා කරන්න කලින් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. මොකද මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න හිතාගෙන ඉන්නේ අපිට ලංකාවේ price එකෙන් අඩුවටම ගන්න පුළුවන් වෙන brushless models තියෙන drone එක ගැන full review එකක්. ඉතින් ඒ වීඩියෝ එක මගේ අරගන්න නැතුව බලන්න අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. හරි ඉතින් අපි දැන් බලමු මේ M5 Ultra කියන display remote drone එකේ කැමරා එකේ වැඩ ටික කරගන්නේ කොහොමද කියලා. හරි ඉතින් අපි මුලින්ම බලමු මේ remote එකට මෙන්න display එකෙන් කැමරාව බලන්නේ කොහොමද කියලා. ඉතින් remote එක on කරපු ගමන්ම අපිට මේ display එකත් මෙන්න මේ වගේ ලස්සන animation එකක් එක්ක auto on වෙනවා. ඉතින් මම මේ drone එකේ දැකපු coolම feature එකක් තමයි මේ animation එක. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ වගේ ඔටෝම අපේ කැමරා එකේ view එක live අපේ remote එකේ display වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ අපිට හම් වෙන chip එක remote එකට insert කරලා මේ videos photos වලට අදාළ buttons වලින් අපේ videos photos capture කරගන්න. ඒ වගේම තමයි අපි මේ button එක ඔබාගෙන හිටියාම display එක off කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට රෙකෝඩ් කරපු දේවල් මේ රිමෝට් එකෙන්ම හරි චිප් එක ෆෝන් එකකට දාලා හරි බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඒවා ටීවී එකකින් හරි කම්පියුටර් එකකින් හරි බලන්න ඕන නම් අපිට මේ චිප් රීඩර් එක යූස් කරන්න පුළුවන්. හරි ඉතින් අන්න ඒ විදිහට තමයි මේ රිමෝට් එකේ මෙන්න ඩිස්ප්ලේ එකකින් මේ ඩ්‍රෝන් එකේ කැමරා එක බලන්නේ. හරි ඉතින් දැන් අපි බලමු මේ ඩ්‍රෝන් එක Wi-Fi හරහා අපේ ෆෝන් එකට කනෙක්ට් කරලා ෆෝන් එකෙන් අපේ මේ කැමරා එකේ view එක බලන්නේ කොහොමද කියලා. හරි ඉතින් මේක ෆෝන් එකට කනෙක්ට් කරලා බලන්න නම් අපිට pouch එකේ ලැබුණ app manual එකේ තියෙන QR code එක ස්කෑන් කරලා මේ app එක download කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාලට ලේසියෙන්ම Play Store එකෙන් KYUFO කියලා search කරලත් මේ app එක download කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි රිමෝට් එකේ ඩිස්ප්ලේ එක මේ බටන් එක ඔබාගෙන ඉඳලා ඔෆ් කරන්න ඕනේ. මොකද ඩිස්ප්ලේ එක ඔන් කරලා තියෙද්දි අපිට ෆෝන් එකට කනෙක්ට් කරන්න බෑ. ඉතින් ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ Wi-Fi ඔන් කරලා එතනින් අපේ මේ ඩ්‍රෝන් එකේ නේම් එක සිලෙක්ට් කරලා කනෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත KYUFO app එකට ගිහිල්ලා ස්ටාර්ට් දුන්නාට පස්සේ අපේ මේ ඩ්‍රෝන් එකේ කැමරා එකේ live view එක අපේ මේ ෆෝන් එකේම ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේ ක්‍රමයටත් ඔයාට ලේසියෙන්ම වීඩියෝස් ෆොටෝස් කැප්චර් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන වෙලාවට මෙන්න මේ වගේ අපේ මේ ෆෝන් එක රිමෝට් එකටම හෝල්ඩ් කරගන්නත් පුළුවන්.
හරි ඉතින් අපි දැන් මේ ඩ්‍රෝන් එකේ කැමරාව ගැන සම්පූර්ණයෙන්ම දන්නවා. ඉතින් අපි දැන් බලමු මේ ඩ්‍රෝන් එක හරියටම ෆ්ලයි කරන්නේ කොහොමද කියලා වගේම මේ ඩිස්ප්ලේ රිමෝට් එකේ මේ තියෙන බටන්ස් වලින් මොනවද වෙන්නේ කියලා. හරි ඉතින් මේ M5 Ultra කියන ඩිස්ප්ලේ රිමෝට් ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න නම් මුලින්ම ඩ්‍රෝන් එක පව ඔන් කරලා මේ රිමෝට් එකත් පව ඔන් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ ඩ්‍රෝන් එක ඔටෝම කනෙක්ට් වුණා. ඉතින් අපිට මේ ඩිස්ප්ලේ එක අවශ්‍ය නැත්තම් මෙතනින් ඕෆ් කරගන්නත් පුළුවන්. ඉතින් අපි ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න කලින් මෙන්න මේ වගේ ජෝයිස්ටික් දෙක දෙපැත්තට පහළට කරලා කැලිබ්‍රේට් කරගන්න ඕනේ. ඉතින් කොහොම හරි ඊට පස්සේ අපිට මේ ඩ්‍රෝන් එක අපේ මේ one click take off බටන් එක පාවිච්චි කරලා එක ක්ලික් එකකින් උඩට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මේ ජෝයිස්ටික් එකෙන් ඩ්‍රෝන් එක තව උඩට යවන්න වගේම පහළට ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් තමයි ඩ්‍රෝන් එක ඉස්සරහට පිටිපස්සට වගේම පැත්තට ෆ්ලයි කරවන්නේ. ඒ වගේම මේ ජෝයිස්ටික් එක දෙපැත්තට කරලා අපිට මේ ඩ්‍රෝන් එක දෙපැත්තට රොටේට් කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ඩ්‍රෝන් එකේ බටන්ස් ගැන කතා කරොත් එහෙම මේ තියෙන්නේ ඩ්‍රෝන් එකේ කැමරා එක රිමෝට් එකෙන්ම ඇඩ්ජස්ට් කරගන්න ඕන කරන බටන්ස් දෙක. ඒ වගේම මේ තියෙන අපි කලින් කතා කරපු එක ක්ලික් එකකින් ඩ්‍රෝන් එක උඩට වගේම පහළට ගන්න ඕන කරන බටන් එක. ඒ වගේම මේ තියෙන්නේ පවර් ස්විච් එක. ඒ වගේම මේ තියෙන්නේ ඩ්‍රෝන් එක කැලිබ්‍රේට් කරන්න ඕන බටන් එක. ඉතින් මේ උඩම තියෙන්නේ ඩ්‍රෝන් එක අංශක 360ක කර්ණමක් ගහන්න ඕන කරන බටන් එක. ඉතින් මේක එකපාරක් ඔබලා මේ පැත්තෙම ජෝයිස්ටික් එක පැත්තකට කරාට පස්සේ ඩ්‍රෝන් එක අංශක 360ක කරණමක් ගහනවා. ඒ වගේම තමයි ඒ බටන් එකම ලොන්ග් ප්‍රෙස් කරගෙන හිටියාම ඩ්‍රෝන් එකේ මේ ඔබ්ස්ටිකල් අවොයිඩන්ස් සෙන්සර්ස් ඔන් කරගන්න පුළුවන්. ඉතින් එතනම මේ යට තියෙන්නේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන ස්පීඩ් එක අඩු වැඩි කරගන්න ඕන කරන බටන් එක. ඉතින් ඊට පස්සේ අන්තිමට අපිට මේ බටන් එකෙන් ඩ්‍රෝන් එක ලෑන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඩිස්ප්ලේ එක දෙපැත්තේ තියෙන්නේ නම් සම්පූර්ණයෙන්ම මේ කැමරා එක වගේම මේ රෙකෝඩින්ග්ස් වලට ඕන කරන බටන්ස්. ඉතින් මේ බටන් එක එකපාරක් ක්ලික් කරාම ෆොටෝ කැප්චර් වෙනවා වගේම අපිට ඒක ඔබාගෙන හිටියාම මේ ඩ්‍රෝන් එකෙන් කැප්චර් කරපු ෆොටෝස් බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ බටන් එකත් වැඩ කරන්න ඒ විදිහටම තමයි. ඒ වගේම මේ තියෙන්නේ ඩිස්ප්ලේ එක ඔන් ඔෆ් කරගන්න ඕන කරන බටන් එක. ඒ වගේම මේ තියෙන ෆොටෝස් එහෙම බලද්දි ඕන කරන බටන් දෙකක්. ඒ වගේම මේ තියෙන්නේ වීඩියෝ එකක් එහෙම ප්ලේ කරගන්න ඕන කරන බටන් එක. ඒ වගේම ඒක ලොන්ග් ප්‍රෙස් කරගෙන හිටියාම ඩිස්ප්ලේ එකේ හෝම් පේජ් එකට යනවා. ඉතින් මීට අමතරව ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම WhatsApp message එකක් දාලා මගෙන් අහන්න. හරි ඉතින් අපි දැන් මේ M5 Ultra display remote drone එක fly කරන විදිහ වගේම මේ remote එකේ මේ තියෙන buttons වලින් වෙන්නේ මොනවද කියලා දන්නවා. ඉතින් ඒත් අපිට මේ drone එකේ තව කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඊට කලින් අපි මේ drone එක outdoor fly කරලා බලමු මේ drone එකේ flying test එක වගේම camera test එක මොන වගේද කියලා. ඉතින් අපි දැන් මේ M5 Ultra display remote drone එක ගැන කතා කරොත් එහෙම මේ drone එක මම මෙච්චර කල් වීඩියෝස් කරලා තියෙන drone වලින් ගොඩක්ම හොඳ මට්ටමක තියෙන drone එකක්. මොකද මේ drone එකේ කැමරා එකේ view එක අපේ මේ remote control එකේම display වෙනවා. ඒ වගේම මේ remote එකත් charge කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තව දෙයක් විදිහට සාමාන්‍ය drone එකක නැති මෙන්න මේ වගේ ලස්සන rainbow color light system එකකුත් මේ drone එකට තියෙනවා. ඒ වගේම කැමරා එකත් අපිට මේ රිමෝට් එකෙන්ම අංශක 90ක් වෙනකල් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන ඕනම කෙනෙකුට බය නැතුව මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න පුළුවන් වෙන විදිහට ඔප්ටිකල් අවොයිඩන්ස් සෙන්සර්ස් මේ ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් මේ ඩ්‍රෝන් එක බිත්තිවල එහෙම හැපෙන්න තියෙන අවදානම අඩු කරනවා. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකෙත් RAM 150කට වඩා වැඩි හොඳ වෙයිට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ඩ්‍රෝන් එකක තියෙන one click take off landing වගේම අංශක 360ක කරනම වගේ ෆීචර්ස් මේ ඩ්‍රෝන් එකේ තියෙනවා. ඉතින් තව අපිට මේ ඩ්‍රෝන් එක විනාඩි 15ක් 20ක් වගේ එක දිගට ප්ලේ කරන්න පුළුවන් වගේම ඔයාලට මේ ඩ්‍රෝන් එකට අමතර බැටරි උනත් වෙනම මිලදී ගන්න පුළුවන්.
හරිඉතින් අපි දැම් බලම මේ M5 ඩිස්පලේ රිමෝට් ඩ්‍රෝන් එක ඔයා ගාවටම කෑෂ්ෝන් ඩෙලිවර විදිහර ගෙන්න්න ගන්න කොහොමද කියලා. ඉතින් ඇත්තරම මේ ඩ්‍රෝන් එක සාමාන්‍යෙන් ශොප්පල රුපියල් 20000ක් වගේ මුදලකට තමයි සෙල් වෙන්නේ. ඒත් ඇත්තර මගේ ස්ටෝයගේ මේ දවසල දෙන ඔෆ එකක් විදිට මේ ඩ්‍රෝන් එකවාට රුපියල් 16950කට නොමිලේ ඩිලිවරිත් එක්කම ගෙදරටම ගෙන්ව ගන්න පුළුවන්. ඒ කියන්න ඔයා මේ M5 ඩිස්පලේ රිමෝට් ඩ්‍රෝන් එක ඕඩ කරනවන වාට වියදම් වෙන මුළු මුදල වෙන්නේ රුපියල් 16950යි. ඉතින් අනිත්‍යය තමයි වාට මේ ඩ්‍රෝන් එක ගෙදරට ආවම ඒන කෙනාට සල්ලි දීලා මේ ඩ්‍රෝන් එක ගන්න පුළුවන්. ඉතින් ඒ විදියට ඕඩ කරන්න වාට කරන්න තියෙන ස්ක්‍රීන් එකේ පේන WhatsApp නම්බර එකට මේ ඩ්‍රෝන් එක ගැන අහලා මෙසේජ් එකක් දාන එක. ඉතින් ඊට පස්සේ මං වාට මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් ඩීටේල්ස් එහෙම දානවා. ඉතින් කොහොමත් අනිවාර්යයෙන්ම මෙසේජ් එකක් දාන්න. මොකද අපේ ස්ටෝර් එකේ රුපියල් 6000 ගාන ඉඳන් වගේ ඩ්‍රෝන්ස් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් එතකොට ඒ ඩ්‍රෝන්ස් ගැනත් විස්තර දැනගන්න. මොකද මේ දවස්වල අපේ ස්ටෝර් එකේ හැම ඩ්‍රෝන් එකකටම වගේ ඩිස්කවුන්ට්ස් තියෙනවා. ඉතින් කොහොම හරි මගේ අදහස නම් ඔයත් අනිවාර්යයෙන්ම මේ M5 Ultra ඩිස්ප්ලේ රිමෝට් ඩ්‍රෝන් එක අරගෙන බලන්න. මොකද මේක තමයි මේ වෙද්දි ලංකාවේ ප්‍රයිස් එකෙන් අඩුවටම ගන්න පුළුවන් වෙන ඩිස්ප්ලේ රිමෝට් තියෙන ඩ්‍රෝන් එක. ඉතින් ඒ වගේම වෙනද වගේම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක එහෙම අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි අපිට මේ M5 Ultra ඩිස්ප්ලේ රිමෝට් ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාලා වගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම channel එකත් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් එහෙමනම් අදට වීඩියෝ එකෙන් සමුගන්නවා ඊළඟට ලංකාවේ ප්‍රයිස් එකෙන් අඩුවටම ගන්න පුළුවන් වෙන brushless models කියන drone එකේ full review එකෙන් හමු වෙනකල් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.